සුබ දවසක් අද ආදරයෙන් එකතු කරගන්නවා සියලු දෙනාම channel Max YouTube නාලිකාව ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක් සඳහා. කලින් වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති. බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ description එකේ වීඩියෝ link එක දාන්නම්. ඒ වගේම තමයි කාඩ් එකකුත් මේ වීඩියෝ එකට මම ඇඩ් කරන්නම්. කලින් වීඩියෝ එකක් කරා දින 90ක් ඇතුළත රැකියාවකින් අයින් වෙලා මුල් දින 90 තීරණාත්මකයි කියලා. ඔව් තීරණාත්මකයි. ඒ ගැන කවුරු හරි දන්නේ නැති කෙනෙක් මොනවා හරි තොරතුරු අවශ්‍යයි නම් ඒ වීඩියෝ එක බලන්න සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඉතින් මෙන්න මේ රැකියාවකින් අයින් වුණාන් පස්සේ මේ දින 90 ඇතුළත අපිට මොනවද කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි අපි දින 90 ඇතුළත කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි රැකියාවක් හොයාගන්න ඕන. රොමේනියාව ඇතුළත රැකියාවක් කරනවා නම් ඒ කියන්නේ අපි කරන රැකියාවේ ඔයාට වැටුප මදි නම් එතන ඔයාට හරියට සලකන්නේ නැත්නම් එතකොට එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් මේ රැකියාව කරන්න බැරි නම් ඔයාට වෙනත් රැකියාවකට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් යම්කිසි ඉමිග්‍රේෂන් රූල් එකක් සහ කම්කරු නීති කිහිපයක් තියෙනවා. ඒවට යටත්ව තමයි මේ දේවල් කරන්න ඕන. එතකොට රැකියාවකින් මාරු වෙනකොට අවුරුදු ගාන කොච්චර වුණත් අනිවාර්යයෙන්ම ඔය හැමෝම දන්නා වගේ රිලීස් ලෙටර් එකක් අවශ්‍ය වෙනවා. මේකට ගොඩක් අය සඳහන් වන හරිනාමය තමයි ටර්මිනේෂන් ලෙටර් එකක්. ටර්මිනේෂන් ලෙටර් එකක් අපිට අවශ්‍ය වෙනවා. මේක තමයි රිලීස් ලෙටර් එක කියලා කියන්නේ. මේක රුමේනියාවේ තියෙන ලේබර් කෝඩ් එකක් තියෙනවා. අන්නේ ලේබර් කෝඩ් එක යට තමයි අපි ගන්න ඕන 55B 81කින් A යන කොටස් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ 55B කියන එක තමයි හරිම සේෆ් සහ මේක තමයි නිවැරදි මේක ගත්තාම ප්‍රශ්නයක් නැතුව අනිත් තැනින් ඔයාව සාදරයෙන් පිළිගන්නවා රැකියාව සඳහා. හරිද? මෙන්න මේක ලබා ගන්න ඕන. මෙන්න මේ රිලීස් ලෙටර් එක දුන්නේ නැති වුණොත් අපි මොකද්ද කරන්නේ? මේ ටර්මිනේෂන් ලෙටර් එකක් දුන්නේ නැති වුණොත් අපි මොකද්ද කරන්න ඕන? ඊළඟ පියවර මේක කොහොමද ගන්නෙ? සමහර ආයතන තියෙනවා රිලීස් එක නැතුව ජොබ් එකක් හොයාගන්න බෑ. රිලීස් එක දුන්නේ නැතුනොත් මුකුත් කරගන්න බෑ. දින 90 ඇතුළත කරන්න තියෙන ප්‍රධානම කාරණයක් තමයි ආයතනෙන් අයින් වුණාම රිලීස් ලෙටර් එකක් ගන්න ඕන. රිලීස් ලෙටර් එක දුන්නේ නැතුනොත් සමහර ආයතනවල ජොබ් කරන්න බැරි වෙනවා. ජොබ් එකක් හොයාගන්න බැරි වෙන අවස්ථා බොහෝමයක් තියෙනවා. වීඩියෝ එක රුමේනියාවේ රැකියාව මාරු කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඒ වගේම රුමේනියාවේ ජොබ් එකකට එන්න ලංකාවේ බලාපොරොත්තුෙන් ඉන්නවා. රුමේනියාවට ඇවිල්ලා ටික කාලයක් රැකියාවක් කරලා එයාගේ හස්බන්ඩ් ඉන්න තැන රැකියාවට යන්න, ඒ වගේම බොයිෆ්‍රෙන්ඩ් ඉන්න තැන රැකියාවට යන්න, ඒ වගේම තමන්ගේ ශ්‍රේෂ්ඨ දන්න ශ්‍රේෂ්ඨ රැකියාවක් මාරු කරගන්න ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් වැදගත් වෙනවා සියලුම දෙනාට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතනවා සියලුම දෙනාට මේ වීඩියෝ එක අවසානයේ තෙක් මෙහෙනම් රැඳී සිටින්න. රිලීස් ලෙටර් එක දුන්නේ නැති වුණොත් කොහොමද අපි රිලීස් ලෙටර් එක ගන්නෙ කොහොමද කියලා. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා අමතන්න WhatsApp ධන 94යි 76යි 88යි 11යි 279. හරි. ඉතින් මේ ජොබ් එකෙන් රැකියාවෙන් අයින් වුණාන් පස්සේ අපිට කම්පැනි අපේ එම්ප්ලොයර් අපේ ලොක්කා අපේ බොස් රිලීස් ලෙටර් එක එහෙමත් නැත්නම් ටර්මිනේෂන් ලෙටර් එක දුන්නේ නැති වුණොත් අපි මේක අවශ්‍ය වෙනවා ඉල්ල ගන්න. එයාට අපි ලිඛිතව දැනුම් දෙන්න පුළුවන් ඔයාට ටර්මිනේට් රිලීස් ලෙටර් එක මෙන්න මේ කම්කරු නීතිය 55B යටතේ අපිට ලබා දෙන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයා රැකියාවෙන් අයින් වෙන්න කලින් දින 30කට කලින් දින 20කට කලින් එයාට දන්වන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක තමයි සාමාන්‍ය නීතිය. එතකොට එයාට පුළුවන් වෙන කෙනෙක් ඒ සඳහා හොයාගන්න. ඒ වගේ නැත්නම් එයාගේ කැමැත්ත සහ අකමැත්ත තියෙන්න ඕන. ඉතින් මේක එයාට ඒ කැමැත්ත අකමැත්ත නැතුනොත් එයා කිව්වොත් නෑ ඔයාට මම මෙහෙන් යන්න දෙන්නේ නෑ. ඔයාට කැමති නම් යන්න. මම රිලීස් ලෙටර් එකක් දෙන්නේ නෑ. ටර්මිනේෂන් ලෙටර් එක මම ඔයාට දෙන්නේ නෑ කියලා එයාලා කලින්ම ඔයාට සඳහන් කරන්න පුළුවන්. රයිට්. මෙහෙම වුණාම අපිට සිදු වෙනවා ක්‍රම ගානාවක් කරන්න. ඉතින් මොකක්ද අපි පළවෙනි ක්‍රමේ යනවා පොලිසියට. පොලිසියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද? බෑ. සාමාන්‍ය මේ වගේ දේවල් වලට පොලිස් වලට ගිහිල්ලා ප්‍රශ්නේ විසඳ ගන්න අපිට බැරි වෙනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඉතින් පොලිසියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. මේකට යන්න වෙන්නේ කම්කරු කාර්යාලයකට. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා ඉවරලා මේකට කෙටි නම තමයි ITM එකට යන්න කියලා කියනවා. රුමේනියාවෙන් කියනවා ITM එකට තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් ITM එකට යනවා කියන්නේ අපේ කම්කරු කාර්යාලයට මේකට ගිහිල්ලා ඉවරලා අපිට කම්ප්ලේන් කරන්න පුළුවන්. ගිහිල්ලා කම්ප්ලේන් කරන්න පුළුවන්. ඊමේල් එකක් දාලා කම්ප්ලේන් කරන්න පුළුවන්. ඊමේල් එකක් තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එක සහ ඒකේ වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒවා ඔයාලට බලන්න අවශ්‍ය අයට ඒ දේවල් කරගන්න සඳහන් කරලා තියන්න. හරිද? ඒ හරහා ඔයාලට කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. නැත්නම් ඔයා
ෆිසිකලි ඔයා ගිහිල්ලා කම්කරු කාර්යාලයට ඔයා ඉන්න ප්‍රදේශයේ තියෙන කම්කරු කාර්යාලයට ගිහිල්ලා කම්ප්ලේන් කරන්න පුළුවන් මෙන්න මේ දේ නිසා අපිට මෙයා මේකේ රිලීස් ලෙටර් එකක් නැත්නම් ටර්මිනේෂන් ලෙටර් එක අපිට දෙන්නේ ඒක කියලා ඔයාට ඒක ඒ කට්ටියට දන්වන්න පුළුවන්. එතකොට ඔයාගේ ID කාඩ් එක පාස්පෝර්ට් එක ඒ කම්පැනි ඔයා වැඩ කරා කියලා පෙන්වන්න ඔයාගේ මොනවා හරි කොන්ත්‍රාත් එකක් වර්ක් පර්මිට් එකක් ඒ වගේ සැලරි මොනවා හරි දීපු දෙයක් තියෙන්න ඕන. ඒ ටික අරන් යන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයා ඒකේ වැඩ කරා කියලා. එතකොට ඔයාට ප්‍රූෆ් එකක් විදියට ඔයාට කවුරු හරි ඒ ආයතනයෙන් කිව්වනම් ආයතනයෙන් කියලා තියෙනවා නම් මැසේජ් එකක් දාලා ඔයාට කියලා තියෙනවා නම් නෑ ඔයාට අපි දෙන්නේ නෑ මේක ඔයා කැමති එකක් කරන්න කියලා ඔයාට ඒක පෙන්වන්න පුළුවන් ප්‍රූෆ් එකක් තියෙනවා. මම මෙන්න මෙහෙම මැසේජ් එකක් එයාට දාලා තියෙනවා. ඒ මැසේජ් එකට මෙයා රිප්ලයි කරලා තියෙනවා දෙන්නේ නෑ කියලා. ඒ වගේම තමයි ඔයා ඊමේල් එකකින් කම්පැනිට දාම්වල තියෙනවා නම් මට මෙන්න මේ රිලීස් ලෙටර් එක දෙන්න මම රැකියාව මේ දිනේ ටයිම් වෙනවා මට රිලීස් ලෙටර් එක දෙන්න කියලා තියෙනවා නම් ඔයාට අන්නේ ප්‍රූෆ් එකක් පෙන්වන්න පුළුවන් මම මේක විටින් විට මෙයාට ඉල්ලීමක් කරා මේ කට්ටිය දෙන්නේ නැහැ මෙයා ඒක ගණන් ගන්න නැහැ කියලා. ඕක තමයි කරන්න පුළුවන් ක්‍රමය. ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ක්‍රම දෙක තමයි එකක් ඔයාට පුළුවන් මේල් එකක් දාන්න නැත්නම් ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාට පුළුවන් මේල් එකක් දානවා නම් ලියුමක් අවශ්‍ය වෙනවා මේකට මේ වෙබ්සයිට් ලියුමක් ලියන්න වෙනවා. ලියුමක් කියන්නේ මේල් එකක් ඔයා රයිට් කරන්න වෙනවා. ඉතින් මේකට ඔයාට අවශ්‍ය වෙනවා your full name and phone number නම සහ phone number එක. එතකොට CNP එක passport එක. එතකොට company නම අවශ්‍ය වෙනවා. what happened කියලා කියන්නේ මොකද්ද සිද්ධිය. මොකද්ද සිද්ධිය ගැන ඔයාට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. මම මෙන්න මේ දිනේ මෙයාට කිව්වා මේක මගේ එම්ප්ලොයර්ට මගේ ලොක්කට මම කිව්වා මට මේ ටර්මිනේෂන් ලෙටර් එක දෙන්න කියලා. එහෙමත් නැත්නම් රිලීස් ලෙටර් එක ලබා දෙන්න මෙන්න මේ කම්කරු නීතිය යටතේ. ඊට පස්සේ මෙන්න මේ දිනේ දක්වා මම වැඩ කරා නම් මේක දෙන්න කියලා කිව්වා. මේ කට්ටිය මට ඒක දෙන්නේ නැහැ කියලා. හරිද? ඉතින් any proof for screenshot writing request proof එකක් මොකක් හරි තියෙනවා නම් ඔයා ඒ කියන්නේ proof එකක් කියන්නේ ඔයාගේ screenshot එකක් හරි මොකක් හරි message එකක් දාලා මේක කියලා නම් email එකකින් දාලා තියෙනවා නම් ඒ කට්ටිය reply එකක් කරලා තිනවා ඔයාට දෙන්නේ නැහැ කියලා සහ ඔයා දන්වලා තියෙන දිනේ සහ ඒක අතර තියෙන එකගේ screenshot එකක් හරි මොකක් හරි ඒකත් ඔයාට upload කරන්න පුළුවන් මේ mail address එකට. හරිද? ඔයාට දින කිහිපයකින් මේක result එක බලා ගන්න පුළුවන්. බලා ගන්න බැරි වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ෆිසිකලි ඔයා ඒ රොමේනියා ඔයා ඉන්න ප්‍රාන්තේ බුකරෙස්ට් වල නම් බුකරෙස්ට් වල සෙක්ටර් 1 එකේ තියෙනවා නැත්නම් වෙනත් ක්ලූජ් වල ඒ වගේම එක එක සිටි වල තියෙන කම්කරු කාර්යාල වලට ගිහිල්ලා මේ වැඩේ කරන්න වෙනවා. අංක 1. දැන් මේ දේවල් වලට යන්නේ අවසාන වශයෙන් රිලීස් ලෙටර් එකක් දුන්නේ නැති වුණොත් රිලීස් ලෙටර් එකක් දුන්නේ නැතුනොත් මේ ටර්මිනේෂන් ලෙටර් එක දුන්නේ නැති වුණොත් ඔයාට යන්න වෙනවා. සමහර ආයතන වලින් ඔයාගේ සමහර ආයතන තියෙනවා. ඉතින් සමහර මේ දේවල් කරන්න ඔයා ලෝය කෙනෙක් කරහා වෙන රැකියාවට යනවා නම් ඒ ලෝය සමහර අවස්ථාවල ඔයාගේ කලින් කම්පැනිට කෝල් කරලා ඉල්ල කරලා දෙන්න අවස්ථා තියෙනවා. එයාලා කිව්වා සමහර අය දෙන්නේ නැහැ. එතකොට මේ හැම දෙයකම කරන්න තියෙන එකම විසඳුම තමයි අවසානයේ කරන්න තියෙන විසඳුම තමයි මේක. ප්‍රලවණුවෙන්ම අපිට සහ විනීතව ඔයාට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ඉවසිලිවත්ම සහ විනීතව කතා කරන්න ආයතනයේ ලෝකත් එක්ක සහ යාට දන්වන්න ලිඛිතව හෝ මේල් එකකින් හරි නැත්නම් ලියුමක් ලියලා හරි දෙන්න මේ විදිහට මට අවශ්‍යයි කියලා ඒ කට්ටිය දෙන්න බෑ කියලා කියනවා නම් ඉතින් රීපෝස් කරනවා නම් ඒ කට්ටිය දෙන්නම් බෑ කියලා කියනවා නම් මේ ක්‍රමවේදනේ යන්න වෙනවා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා මෙන්න මේ දේවල් කොහොමද රිලීස් ලෙටර් එකක් ගන්නෙ දෙන්නේ නැත්නම් කොහොමද අපි රිලීස් ලෙටර් එකක් ගන්න අපි කොහෙද යන්නේ මේ මොකද්ද කරන්න කියලා. අපිට පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. සමහර අවස්ථාවල ඒ ප්‍රාන්තයේ ඉන්න පොලිසියට ගියන් පස්සේ ඒ ප්‍රාන්තේ කට්ටිය අහයි මොකද්ද ඔයාගේ කම්පැනි කියලා. සමහර විට පොලිසිය ලොක්කා එයාගේ යාළුවෙක් වුණොත් කෝල් කරලා ගියා මෙන්න ඔයාගේ කට්ටියක් ඇවිල්ලා තියෙනවා කම්ප්ලේන් කරන්න මොකද කරන්න කියලා. ඒ වගේ සමහර තැන්වල ලංකාවේ වගේ තමයි කම්කරු කාර්යාලවලත් ඒ අය ඉන්නවා. ඉතින් ඒ වගේ පකාවලට වැඩ සිද්ධ වෙන තැන් ලෝකේ හැමතැනම තියෙනවා. බොහෝ වෙලාවට 90%ක්ම කම්කරු කාර්යාලය හරහා මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් බැරිම අවස්ථාවක මේක තමයි අවසානයේම කරන්න තියෙන්නේ. මම හොඳට හොයලා බැලුවා රිලීස් ලෙටර් එකක් දෙන්නේ නැත්නම් කරන්න තියෙන අවසාන මේක තමයි කරන්න තියෙන අවසානම විසඳුව. පළවෙනියෙන්ම අපි හොඳින් කතා කරලා විනීතව හැසිරලා අපි ඉල්ලනවා යාගෙන් රිලීස් ලෙටර් එක අපිට දෙන්න මෙන්න මේ කම්කරු නීතිය යටතේ කම්කරු කෝඩ් එක යටතේ. ඊට පස්සේ යා දෙන්න බෑ කියලා විටින් විට කරනවා නම් අපිට කරන්න තියෙන්නේ ඒක.
අවසාන වශයෙන්ම කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ මේ වෙනකොට එම්බසි එකක් තියෙනවා බුකරෙස්ට් වල තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එයාගෙන් සහාය ඉල්ල ගන්න ඒ එම්බසියට කතා කරලා නැත්නම් එම්බසි තියෙන ඊමේල් එකට දාලා ඔයාලගේ ප්‍රශ්න මොනවද මේවට මොකක්ද අපි කරන්න කියලා ඒ වගේ කරන්න ඒ අපේ රාජතාන්ත්‍රික සේවය දෙන්න තමයි එයා තමයි අපේ ලෝකා අපි වෙනුවෙන් ලංකා වෙනුවෙන් ඉන්න තියෙන්නේ. ඉතින් එයාගෙනුත් ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අහගන්න පුළුවන් ඒ තානාපතිතුමියකින්. ඉතින් වටිනා වීඩියෝ එකක් කියලා මම හිතනවා ලංකාවේ ඉඳලා ඉන්න අයට, ඒ වගේම රුමේනියාවේ ජොබ් වල හිර වෙලා ඉන්න අයට මේක වටීවි, මේක වැදගත් වේවි. ඉතින් හැමදේම අපි ඉස්සරහට අප්ඩේට් කරනවා අලුත් ඉමිග්‍රේෂන් රූල්ස් වැදගත් වෙනවා රුමේනියාවේ එන්න අයට, රුමේනියාව රැඳී සිටින අයට. මොකද නීත්‍යානුකූලව අපි රැඳී සිටින්න අවශ්‍ය වෙනවා මේ ආගමන විගමන නීති යටතේ. මොකද අපි මේ රටේ අය නෙවෙයි. ඉතින් පර්මනන්ට් රෙසිඩන්ට් එකක්, ලොන්ග් ටර්ම් රෙසිඩන්ට් එකක් ගත්තාන් පස්සේ මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? තව ඉස්සරහට ගොඩක් වීඩියෝස් තියෙනවා කරන්න. වෙනද වගේම එක දිගටම රැඳී සිටින අපිත් එක්ක තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් channel max YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඉස්සරහට මොනවද කරන්න අවශ්‍ය වීඩියෝස් කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතෙන් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.